බලන්නකෝ තාත්තා කියන කෙනා ජීවිතේ පින්වත්නි මුළු ජීවිතේම කැප කරලා දරුවෝ අදලා තමන් රජ වුණා නෙමේ නේද තාත්තලා තමන් රජ වුණා නෙමේ පින්වත්නි තාත්තා රජ කරවන්න හදන්නේ දරුවෝ රජ කරවන්න හදන්නේ ජීවිතේම උත්සාහවත් වෙන්නේ සඳහා රජුන් මැද තියලා වඳින්න පුළුවන් පුරුෂයෙක් ඉන්නවා නම් මේ ලෝකේ තාත්තා ළඟ ඉන්නකොට පින්වත්නි අපිට දැනෙන රැකවරණේ දැන් හැන්දෑවට වැඩට ගිහිල්ලා එනකොට බස් එකෙන් බහිනකොට බස් එකෙන් බහැපුවම වටපිට බලන්නේ ඔයා කොහෙද තාත්තා ඇවිල්ලාද කියලා තාත්තා බස් එක ළඟට ඇවිල්ලා ඉන්නවනම් පුදුම සතුටක් දැනෙනවා දැන් පිටරටක ඉන්න කෙනෙක් නම් ඔයා ලංකාවට ඇවිල්ලා බහිනකොටම ඔයා වටපිට බලන්නේ තාත්තා ඇවිල්ලාද තමන්ව ගන්න කියලා හරි රැකවරණයක් දැනෙනවා තාත්තා ඇවිල්ලා ඉන්නවනම් පන්තිය ළඟ ඉස්කෝලේ ළඟ අම්මා හරි තාත්තා හරි ඉන්නවනම් හරි රැකවරණයක් දැනෙනවා ඕන ඝන කළුවරක ඇස් නොපෙනෙන ඝන කළුවරක පින්වත්නි යන්න පුළුවන් තාත්තා ළඟ ඉන්නවා නම් බයක් නැහැ ඒ මොකද අපිට දැනෙනවා අපේ තාත්තා ළඟ කියලා බය හිතෙන වෙලාවට ජීවිතේ වැටෙන වෙලාවට තනි වෙන වෙලාවට දෙපයට වාරු නැති වෙලාවට පුතා ඔයාගේ ළඟ ඉන්නේ තාත්තා අම්මා දෙන්නා බව ජීවිතේ කවදාවත් අමතක කරන්න එපා එක දවසක් පින්වත්නි බුදුහාඳුර දේශනාවේ තියෙනවා එක ගෙදරක පින්වත්නි බිරිඳගේ කීම අහලා ස්වාමි පුරුෂයා මොකද කළේ මේ ගෙදර හිටිය පොඩි දරුවෙක් ස්වාමි පුරුෂයා මොකද කළේ බිරිඳගේ කීම අහලා තාත්තා හරි කරදරයක් තාත්තගේ පෙනීම ටිකක් අඩුයි බිරිඳ කිව්වා තාත්තව අරගෙන ගිහිල්ලා ඉවර වෙලා කනත්තේ බලලලා එන්න කියලා චූටි පුතා ඉන්නවා පුතාවත් කරත්තට නග්ග ගත්තා තමන්ගේ වයසක තාත්තත් අරගත්තා තාත්තට කිව්වා සොරු පහර දෙනවා කියලා සොරබියක් තියනවා කියලා බොරු කියලා රවට්ටලා දැස නොපෙනෙන තාත්තව අරගෙන ගිහිල්ලා කරත්තේ තියලා මේ පුරුෂයා මොකද කරන්නේ කනත්තේ වලක් කපනවා අර පොඩි ළමයා කල්පනා කරනවා මෙතන අල වර්ගයක් නැහැ කන්න පුළුවන් දෙයක්වත් නැහැ මෙතන පොළවේ හැබැයි මගේ තාත්තා වලක් කාරනවා තාත්තගේ ළඟට ගිහිල්ලා අහනවා තාත්තේ මෙතන අල වර්ගයක් නැහැ වෙන කන්න පුළුවන් දෙයක් නැහැ වැල් වර්ගයක් නැහැ වෙන මොකවත් මෙතන නැහැ ඉතින් තාත්තා මොකද මේ නිකම්ම වලක් කාරන්නේ කියලා තාත්තා මොකද මේ නිකම්ම වලක් කාරන්නේ එතකොට කියනවා සීයා තමන්ගේ තාත්තා සීයා දැන් කන් ඇහෙන්නේ දුර්වලයි වැඩක් නැහැ මොකටද මේ වල කපන්නේ සීයා වලලන් අර පුත්‍රයා මොකද කරන්නේ පින්වත්නි උදැල්ලක් අරගෙන අර උදැල්ල අරගෙන තව වලක් කාරනවා ඇයි කියලා තාත්තගෙත් කන් දෙක ඇහෙන්නේ නැති වුණාම ඇස් දෙක පේන්නේ නැති වුණාම වැඩක් නැති වුණාම මොනවත් කරගන්න බැරි වුණා මේ වලේ තාත්තව වලනවා අන්න බලන්න ළමයි ලෝකේ කියා දීපු පාඩම් ලෝකේ ළමයි කියා දීපු පාඩම් පින්වත්නි ඒ නිසා ජීවිතේ දරුවන්ට ආදර්ශයක් දෙන්න එපා අම්මා අප්පච්චි තමන්ගේ දෙමව්පියන්ට නොසලකා හැරලා මේක මහා ගුණධර්මයක් මට හිතෙනවා මේ ලෝකේ කම්පා වෙලා ගල් පෙරලිලා කඳු කඩාගෙන වැටිලා ඇලදොල ගංගා ගොඩ ගලලා මේ යනකොට සත්තුන්ට කරන හිංසා ස්වභාව ධර්මයට කරන හිංසා අම්මා තාත්තට කරන හිංසා මහා අපරාධ මට බනට කියන්න බෑ ඔය ඇත්තෝ මම මේ වචන ටික දේශනා කරනකොට ඔය ඇත්තෝ ටිකක් දිගට කල්පනා කරලා බලන්නකෝ මේ ලෝකේ දැන් ප්‍රාණඝාතය අරන් බැලුවම මම මේ ළඟදී දැක්කා පින්වත්නි එක මිනිස්සු දැන් මේ මිනිස්සු කියන කණ්ඩායම පව් කරගන්න ඇති ඒ මිනිස්සු මාළු විශේෂයක් ඉන්නවා ඒ මිනිස්සු කොහොමද මේ විනෝදයක් ලබනවා එක රටක අපේ අයත් ගිහිල්ලා කරනවා ඒ මාළුවා ගෙනල්ලා දානවා දුරු තුන පහ මිශ්‍රණයක පන පිටින් දානවා ඒ මාළුවා එතකොට දැන් උස්ම ගන්නනේ හදන්නේ පින්වත්නි පන බේර ගන්නනේ එයා උස්ම ගන්න දඟලනකොට කටින් ශරීරය ඇතුළට ඇදලා ගන්නවා අර දුරු තුන පහ මිශ්‍රණේ මිනිස්සු මොකද කරන්නේ ඔළුව කඩාගෙන කනවා එකෙන් හරි විනෝදයක් ලබනවා අනිත් අය අප්පුඩි ගහනවා ටැංකියකට දාලා අරගෙන කනවා තව කෙනෙක් මොකද කරන්නේ ටැංකියකට දාලා අරගෙන සතෙක් අරගෙන මම මේ කියන්නේ ප්‍රාණඝාතය ගැන මාළුවා ගැන නෙමෙයි මම මේ කියන්නේ ලෝකේ ප්‍රාණඝාතය ගැන මම මේ කියන්නේ මිනිස්සු බලන්න ලෝකේ ප්‍රාණඝාතය කරගන්නේ නැහැ තව මිනිස්සෙක් ඉන්නවා එයා මොකද කරන්නේ
සතෙක් ගන්නවා එළියට පන පිටින්ම අර ගන්නවා පන තියෙද්දි කට අරිද්දි හදවත ගැහෙද්දි ඒ සතා දෙකට පළලා ඉවරලා අඟුරු උඩින් තියලා පුච්චනවා. අඟුරු උඩ කට ඇර ඉන්නවා. ඔය ඇත්ත ලෝකේ කල්පනා කරලා බලන්න. මිනිස්සුන්ට මේ කර්ම ගෙවන්න වෙන්නේ නැද්ද කියලා? කර්ම කරන්නේ කෙන වෙන කෙනෙක් ඔක්කොටම ගෙවන්න වෙන්න පුළුවන්. පොදුවේ ගෙවන්න වෙන්න පුළුවන්. එකම විදිහේ කර්ම එකම තැනකට එකතු කරලා ප්‍රතිඵල ගෙනල්ලා දෙන්න පුළුවන්. මේ කර්ම විභාගය කියන එක මහ පුදුමයි. කර්ම ශක්තිය කියන එක මහ පුදුමයි. ගහක් ගලක් උඩ හිටියත් පින්වත්නි ඔය ඇත්තෝ කර්මයක් කරලා නැත්නම් දැන් බලන්න අර මහා විනාශ වෙච්ච දේවල් ගැන අපේ හිතේ කම්පාව තියෙනවා මේ අපේ මිනිස්සුන්ටම නේද උනේ අපිට ඒ ටික උනත් එච්චරම නේද කියලා. හැබැයි ඔය අතරේ චුන්දසූකරික වාගේ මහා කර්ම කරගත්ත කෙනෙක් හිටියන. එයාට මොනවා හිතෙන්නේ නැද්ද? චුන්දසූකරික වාගේ මහා දරුණු කර්ම කරපු ප්‍රාණ වදය කරපු අම්මා තාත්තට නොසලකා හැරපු අර කතාවේ කියනවා වාගේ අම්මා තාත්තගේ අතපය කපපු අම්මා තාත්තා අමුයෙන් පුච්චපු ගිනි තියපු තමන්ගේ බිරිඳව අමුයෙන් පුලුස්සපු මරපු කෙනෙක් ඔය ගම් වතුරේ ගහගෙන ගියා නම් ඔය සැඩපහරේ ගහගෙන ගියා නම් ඔය කළු ගල ඇවිල්ලා තමන්ගේ ඇඟේ යට කොටසට යට වෙලා තියෙනකොට එහෙම කෙනෙක් ඔය අතරේ හිටියනම් කර්ම ශක්තිය තිබුණොත් එයාට මොනවද හිතෙන්නේ නැද්ද? එයා හිතන්නේ නැති. එයා මොකද කරන්නේ? එයා ජීවිතේ එකෙන්ම අතහැරලා දාන්න නැති අම්මා. මොකද? හාන්දුනේ මන් දන්නවා මට බේරෙන්න බෑ කියලා. මේ ආවේ මගේ කර්මය. මේ ආවේ කර්ම ශක්තිය. මං එකතු කරපු කර්මය තමයි කළුගල් කුට්ටියක් වෙලා මගේ ඇඟ උඩට කඩාපාත් උනේ. මං එකතු කරපු කර්මය තමයි හාමුදුරනේ මගේ මේ කර්මය තමයි ගම් වතුරක් වෙලා මගේ නාහි ළඟින් යන්නේ. මන් දන්නවා හාමුදුරනේ පීනලවත් දෙවි කෙනෙකුටවත් මාව බේරන්න බෑ කියලා. ඒ යනකොට සමහර වෙලාවට පින්වත්නි මං කියන්නේ හැමෝම කර්ම කරපු මිනිස්සු කියලා. කර්ම කරපු අයත් ඇත්තොතන. නැත්තේ නෑ. ඒ කර්ම කරපු අයට මැවෙන්නේ නැත්තේ මොනවද? අර මූණු මැවෙන්නේ නැති. තමන්ගෙන් ජීවිත හානි වෙච්ච අයගේ මූණු, තමන්ගෙන් කරදර වෙච්ච අයගේ මූණු, සමහරට කොඩි වින කරලා, අනිත් කෙනාට කොඩි වින කරලා, අනිත් කෙනාගේ දේවල් නැති කරලා, වහ කන්න දීලා, දරු පවුල් පිටින් නැති කරලා, ඒ කරපුවා මැවි පේන්නේ නැද්ද? සමහරලාට එහෙම කෙනෙක් ජීවිතේ බේරගත්තා නම් එයා ස්වකීයව හිතලා ඇතිමයි අම්මා අනේ අපේ හාන්දනේ ඇත්තම ඇත්තයි. මම එදා හිතාගත්ත හාමුදුරුවනේ කුරා කූඹියෙකුටවත් මගෙන් මිම්මනත වරදක් වෙන්න දෙන්නේ නැහැ කියලා. මට මරණේ පෙනුණා හාමුදුරුවනේ. මම පෙර පිනක් පළ දීලා මම බේරුණේ හාන්දනේ. ආන් එහෙම හිතිච්ච අය ඇති. ඒ නිසා මේ ලෝකේ අරගෙන බලන්න මිනිස්සු පව් කරගන්නේ පිනදී රම් බන්දේසියේ තියලා පව් කරන්නේ. මිනිස්සු පව් කරන්නේ රම් බන්දේසියේ තියලා. හරිනම් පින් එපායේ බන්දේසිය තියලා කරන්න. මිනිස්සු ලෝකේ පව් කරන්නේ රත්තරම් බන්දේසියක තියලා විනෝදය පිණිස පව් කරන්නේ. වින්දනය පිණිස පව් කරන්නේ. කවදාවත් දරු පවුල එකතු වෙලා, ගෙදර අය එකතු වෙලා අම්මා පවක් නම් කරන්න එපා. පින් ඵලයක්ම නෙලන්න. සසර ගමන නැමැති මල්ලට. පව් කම්නම් නෙලන්න නම් එපා. අනිවාර්යෙන් ඔය මල්ලේ තියෙනවා අත දාලා ගත්තාම තියෙන කර්ම. කර්ම නම් ඒවා තමයි භුක්ති විඳින්න වෙන්නේ. ඒවා විඳිනකොට පින්වත්නි අඬන්න වෙනවා, වේදනා භරිතයි, ශෝකාකූලයි. ඉතින් ඒ නිසා අම්මා තාත්තට සලකපු නැති කෙනෙක් ජීවිතේ හිතුනොත් එහෙම මගේ තාත්තා මාව රැක ගන්න වෙහෙසුනේ මෙහෙමයි, මහන්සුනේ මෙහෙමයි, කන්න දෙන්න මහන්සුනේ මෙහෙමයි. අහෝ මට මගේ තාත්තට සලක ගන්න බැරි වුණා. දැන් මුගලන් හාමුදුරුවෝ අරගෙන බලන්න පින්වත්. මුගලන් මහරහතන් වහන්සේ බිරිඳගේ කීම ස්වාමි පුරුෂයාගේ කීම ගෙවල් ඇතුලේ ඔය ඇතෝ වැඩිපුර පව් කරගන්න මේ දෙන්නගේ කීම නිසා. සමහර තැන්වල බිරිඳ ස්වාමි පුරුෂයා පවට යොමු කරනවා, සමහර තැන්වල ස්වාමි පුරුෂයා බිරිඳව යොමු කරනවා. ඉතින් ගොඩාක් තැන්වල මේ දෙපාර්ශ්වයම හරියට මේ වැඩේ කරනවා. ඉතින් අපිට ගොඩාක් පේන්න තියෙන සමහර බිරිඳෑවරු මේ වැඩේ කරගන්නවා අපිට. නැන්දා මාමට සලකන්නේ නැති දුෂ්ට දුර්ජනකම් ඇති කරනවා. කන්න දෙන්නේ එක හැලියේ කාමර දෙකක් ඇදුවා. ඒක කුඩුවාල් සුනුසාල් එකක හොඳ බත්. ස්වාමි පුරුෂයා හිතන්නේ තමන්ගේ තාත්තට අම්මට හොඳ කෑම කන්න දෙනවයි කියලා. බැලුවම එක හට්ටියේ කාමර දෙකයි. එක හට්ටියේ කාමර දෙකයි. ඉතින් මම මේ ලෝකෙම ආගෙන ඉන්න අම්මලට බිරින්දෑවරුන්ට කියන්න කැමතියි
සමහරලාට මේ જાති බිරිඳ ඇවරු බණ අහගෙනත් ඇති දැන් මූණ ඇඹුල් වෙලා ගිහලා ඇති. ආඳුරු මට තමයි ඔය කියන්නේ කියලා. මම ලෝකේ කියන්න කැමති මේ බණ අහගෙන ඉන්න අම්මලාට බිරිඳ ඇවරුන්ට කවදාවත් අම්මා තාත්තට දුෂ්ටකම් සමහරට දෙමව්පියෝ ඔබට දුෂ්ටකම් කරලා ඇති නැන්දයි මාමයි දෙන්න. කොඩි වින කරලා ඇති පවුල් අරෝලා ඇති. සමහර නැන්දල මාමලාත් ඉන්නවානේ පින්වත්නි. නැන්දල මාමලා තාම හිතාගෙන ඉන්නේ තමන්ගේ පුතාට තව කසාදයක් කරගන්න පුළුවන් කියලානේ. හිතාගෙන ඉන්නේ. අපේ පුතාට තව බඳින්න පුළුවන්. ඔය බිරිඳ නැතුවට හාන්දනේ අපේ පුතාට තව කසාදයක් කරන්න පුළුවන්. ආන් එහෙම මෝඩ හිතන් ඉන්න දෙමව්පියොත් ඉන්නවා. එහෙම දෙමව්පියොත් ඉන්නවා. සමහර දෙමව්පියෝ කරන දේවල් වල හැටියට ඔහොමවත් කන්න ටිකක් දෙන එක ලොකු දෙයක් අම්මා. දෙමව්පියොත් එහෙමයි මේ බෝසත්ම නැහැ සමහර දෙමව්පියෝ. දරුවෝ ලව්වා පව් පුරවනවා. සමහර දෙමව්පියෝ කරන දේවල් වල හැටියට අම්මා ලේලි ඔච්චර හරි වතුර ටිකක් දෙන එක වාසනාවන් ලේලිට කරලා තියෙන දේවල් වල හැටියට. ඒකත් අම්මලා අමතක කරන්න එපා. බෑනට කරලා තියෙන දේවල් වල හැටියට බෑන ඔච්චර හරි වතුර ටිකක් දෙන එක වාසනාවන් බෑන දන්නවනම් බෑනට කරපුවා බෑන ඔයිට වඩා වෙනස් වෙන්න තිබ්බා. අහන් ඒකත් මතක තියාගන්න ඕන. හොඳම කියන අතරේ ආන් ඒවත් මතක තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා. පුත්ත දාරා දිසා පච්චා. මව්පියන් කියලා කියන්නේ පින්වත්නි. අම්මා තාත්තා දෙන්න పూర్ව දිසාව කියලා. పూర్ව දිසාව කියලා. අම්මා තාත්තා නැති ජීවිතේ වැඩක් නැහැ. මම අර මුලිනුත් කිව්වේ දෙවියන් අදහනවා වාගේ අම්මා තාත්තා අදහන එහෙම අදහන්න පුළුවන් ගුණය අම්මලා තාත්තලා ජීවිතේ වර්ධනය කරගන්න සීලේ. ඒතකොට අම්මා තාත්තගේ ණය ගෙවන්න ඕන ඔය ඇත්තෝ. අම්මා තාත්තට තියෙන යුතුයකම් ටිකක්. මොකද්ද යුතුයකම් ටික? අම්මා තාත්තා දරුවෝ විශේෂයි කරන්න ඕන යුතුයකම පළවෙනි දේ තමයි දරුවෝ අකුසලයෙන් මුදවන්න. කුසලයේ යොදවන්න. දරුවෝ අකුසල් කරනවා නම් ඒ අකුසල් පාදලා දීලා පෙන්නලා දීලා මෙන්න මේ අකුසල් කියලා පෙන්නලා ඒ අකුසල් වලින් මුදවලා කුසල් කරවා ගන්න දරුවන්ට උදව් කරන්න මේ ජීවිතේ පිනදි කුණු ගඳ ගහලා මැරිලා විනාශ වෙලා යන මේ ජීවිතේ වෙන සත පහකවත් වැඩක් නැහැ. වෙන ගන්න දෙයක් නැහැ. හිතට ගත්තු දෙයක් විතරමයි තියෙන්නේ. ඒ නිසා කුසලයේ පෙන්වා දෙන්න අකුසලයේ පෙන්වලා දුරු කරවන්න. ඊළඟට පෙරලා දරුවෝ මොනවද කරන්නේ අම්මා? දරුවෝ කරන්නත් ඕන අපේ තාත්තා කැමති දෙන්නේ කියලා. දැන් ඔය පිටරට එහෙම දරුවෝ ඉන්නවා නම් දැන් සමහර ළමයි එහෙම මේ බාල අදහස් වලත් ඉන්නවා. මොකද්ද බාල අදහස් කියන්නේ පින්වත්නි? මේ සමහර අය හිතනවා දැන් ඔය තාත්තාලා අම්මලා සමහරට පව් දේවල් මොනවා හරි කරනවා නම් එයාලටත් පව් සිද්ධ කරගන්න සසර දිග්ග අනේ ඉතින් හාඳනේ අපේ තාත්තලාගේ හිතනේ අපි ඉතින් ඔන්න මේ පව් බව දන්නවා. එතන තාත්තා සතුටු වෙන්නේ ඒකේ. අපි තාත්තට ඒකට උදව් කරනවා. තාත්තට මොනවද? එහෙම නෙමෙයි. අපේ දරුවන්ගේ කියන්නේ සුජාත දරුවෝ කියන්නේ. සුජාත දරුවෝ. දරුවන්ගේ යුතුයකම තමයි දෙමව්පියෝ නිවැරදි මාවතට ගන්න එක. පින්වන්ත මාවතට ගන්න එක. යහපත් මාවතට ගන්න එක තමයි යුතුයකම කියලා කියන්නේ වෙනවාද? ආන්ගේ යුතුයකම මතක තියාගන්න. ඒ යුතුයකම මතක තියාගෙන ජීවිතේ අම්මයි තාත්තයි දෙන්න පරලෝක වශයෙන් පින්වත්නි. නිවන කරා යන මාවතේ මෙහෙවන්න පුණ්‍යවන්ත සිටිවිලි ඇති කරගන්න එක මංගල කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට පිරිහෙනවා දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් පරාභවය. සසරම දිග්ගැස්සෙනවා. ඊළඟට පින්වත්නි ආනන්තරේ පංච ආනන්තරේ පාප කර්ම කියනකොට අම්මට තාත්තට ගහනවා නම් බයිනවා නම් ජීවිතේ නැති කරනවා නම් අනිවාර්යෙන් අනතුරු ආත්ම භාවයේ ඒ දුවට පුතාට ඒ කර්මය ගෙවන්න වෙනවා. එහෙනම් අද ජීවිතේ මතක තියාගන්න පින්වත්නි මේ කර්ම කරගන්න එපා. තාත්තට ආදරය කරන්න අම්මට ආදරය කරන්න. ඔයාගේ ඔය මහා සුවිසල් ගේ ඇතුලේ ලස්සනට හැදිලා තියෙන ඔයාගේ ඔය ජීවිතයේ ඇතුලේ අම්මට ඉඩක් තියන්න. තාත්තට ඉඩක් තියන්න. අම්මටයි තාත්තට ඉඩක් නැති ඔය ජීවිතෙන් වැඩක් නැහැ. මොකද දන්නවද? තාත්තගේ මුළු ජීවිතේම උනේ ඔයා. එහෙනම් ඔයාගේ මුළු ජීවිතේම තාත්තද අම්මද කියලා කල්පනා කරන්න. වෙන අය ඉන්න පුළුවන්. වෙන ඔක්කොමලා ඉන්න අතරේ අම්මටත් තාත්තටත් චූටි ඉඩක් තියන්න. තාත්තගේ කාමරේ කැඩුණු කාමරේ. තාත්තගේ ඇඳ කැඩිලා, තාත්තා කන කෝපි පිඟාන කැඩිලා බිඳිලා. තාත්තට දෙන්නේ සමහරට ඇඳපු කවුරු හරි ඇඳලා ඉතුරු වෙච්ච ඇඳුමක්. තාත්තා කියන කෙනා අවලංගු කාසියක්ගේ පැත්තකට දාලා අම්මා පැත්තකට දාලා නැහැ.
ජීවිතේ අම්මයි තාත්තයි දෙනා රජෙක් වගේ තියාගන්න. රැජිනක් වගේ තියාගන්න. කොයිතරම් දුප්පත් ගෙදරක වුණත් අම්මා තාත්තට සලකන ලෝකපාලන ධර්මයේ බෝසත් ගුණය ජීවිතේ තියාගන්න මරණ මංචකේ හරි ඔබට සැනසෙන්න පුළුවන් කියන කාරණාව අද දවසේ දේශනාවේ හැම දිනාම මතකයේ තබා ගන්නට කියන